අනන්‍යා මට පොඩ්ඩකට හිතුණා ඔයාගේ රූපේ වෙනස් වුණා කියලා. මගේ ඇස් දෙකට මොකක් හරි වුණාද? නෑ ආර්යන්. ඔයාලට මහන්සි ඇති. ඒකයි එහෙම පේන්නේ නැත්තේ. මම කින් ඔයාලට බොන්න මොන හරි අරන් එන්නම්. රුෂිකා බය වෙන්න එපා. මම දන්නවා ඔයාගේ හිතේ තියෙන වේදනාව. ඔයයි අනන්‍යයි කියන සහෝදරිය වගේ නේද? ඔයාගේ ලොකු අම්මයි ලොකු තාත්තයි වෙනුවෙන් නේද ඔයා මේ පරිගැනීමට උදව් කරන්නේ? ඔයා කොහොමද ඒක දන්නේ? ඔව් අනන්‍ය මගේ සහෝදරිය. මම එයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒ ත්‍රිෂිකා ඔයා ඇත්තටම ආර්යන්ට ආදරය කරනව නේද? මට ඒක පේනවා. ඔයා ආර්යන් ළඟ ඉන්නකොට දැනෙන සතුට අනන්‍ය ළඟ ඉන්නකොට පේන්නේ නැහැ. අනන්‍යයට ඕනේ පරිගන්න විතරයි. එයා පරිගන්න කිව්වොත් සේනක විතරක් නෙමෙයි ආර්යන්ව පවා විනාශ කරයි. නෑ. මම ආර්යන්ට අඳුරක් වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒකයි මම කියන්නේ. ඒ ලේ හැලෙන පරිගැනීම අනන්‍යයටම කරන්න ඉඩ දෙන්න. ඒක එයාගේ වැඩක්. ඔයා ඔයාගේ ජීවිතය ගැන හිතන්න. ආර්යන්ව අයිති කරගන්න. එයා ඔයාට ආදරය කරනවා. ඔයා අනන්‍යගේ රූපෙන් හිටියත් ආර්යන් අද ආදරය කරන්නේ ඔයාගේ හැබෑ ආත්මයට. ඇයි ඔයා මේ ආදරේ පූජා කරන්නේ? යමුනා කිව්වේ හරිද? මම මොකටද අනන්‍ය වෙනුවෙන් මගේ ආදරේ නැති කරගන්නේ? අනන්‍යාවේ පරිගන්න. එයා සේනක මරණම කියන්නේ ආර්යන්ගේ ලෝකේ විනාශ වුණා කියන එක. මම ආර්යන්ගේ ළඟ හිටියොත් මට පුළුවන් එයාට ආදරය දෙන්න. මට ඕනේ නාගමාණික නෙමෙයි. මට ඕනේ ආර්යන්ව. ඕන්න නමක් ශිවාය. ඕන්න නමක් ශිවාය. ඕන්න නමක් ශිවාය. මම දැන් ශක්තිමත්. රුචිකා මම එනවා. මට උදව් කරපු ඔයාලට මම මේ ලෝකෙ තියෙන ලොකුම සතුට දෙනවා. අපි දෙන්න එකතු වෙලා අපේ පොළේ විනාශ කරපු හැමෝටම දඩුවම් දෙමු. අනන්‍යයට දේවාලයෙන් එනවා. එයා එන්න කලින් ආ තීරණයක් ගන්න ඕන රුචිකා. ඔයා මගේ පැත්ත ගත්තොත් මමගේ මාත්‍ර බලෙන් ඔව සදාකාලිකවම අනන්‍යගේ රූපයට අරවන්නම්. එතකොට ආර්යන් හැමදාම ඔයාගේ විතරයි. හොඳයි. මම මොනවද කරන්න ඕන? අනන්‍ය ගෙදරනකොට එයා ආර්යන්ව මරන්න අප සතුරෙක් විදිහට පෙන්වන්න ඕන. අපි දෙන්න එකතු වෙලා ඒ නාගකන්‍යාව පන්නලා දාමු. එතකොට ආර්යන්ට ඉතිරි වෙන්නේ ඔයා විතරයි. මට සමාව වෙන්න අනන්‍ය. මට සහෝදරකමට වඩා ආදරේ වටිනවා.